හායි ඊයේ පාස්කු මංගල්‍යනේ. ඉතින් අපිත් ඔන්න පල්ලි ගියා. මම ලංකාවෙන් පිට වෙන රටක පළවෙනි පාරට තමයි පාස්කු මංගල්‍ය සමරන්නේ. එයාලා අපි හැමෝටම කෑම වේලක් දුන්නා. ඒ වගේම එයාලා පොඩි ස්ටෝල්ස් දාලා තිබ්බා එක එක දේවල් විකුණන්න. අපිත් ඉතින් ඒව බැලුවා කෑම එක දේවල්. කොහොමත් පාස්කු කියන්නේ කතෝලික අපිට හරිම විශේෂ දවසක්. දින 40කට පස්සේ ජේසුගේ උත්ථානය අපි හරිම ආදරෙන් සිහිපත් කරන, ඒ වගේම ගොඩාක් සතුටු වෙන දවසක් තමයි පාස්කු මංගල්‍ය කියලා කියන්නේ. මේ බලන්නකො මෙන්න මේක හරි අපූර්වට මේ පුංචි දරුවෝ නිර්මාණය කරා. ඉතින් මටත් හරි ආස හිතුණා මේක ගිහිල්ලා කරලා බලන්න. ඉතින් මගෙත් පළවෙනි වතාව. හැබැයි ඒක හරිම ලස්සනට ආවා. ඉතින් මම මුළු දවසම මේක අතේ දාගෙන තමයි හිටියේ. ඊට අමතරව මේගොල්ලෝ ෆේස් පේන්ටිං කරා. මමත් කවදාකවත් ෆේස් පේන්ටිං කරලා තිබ්බේ නැති හින්දා ආසාවට ඇඳගත්තා. ඉතින් ලංකාවේ නම් ඕවා කරන්නේ චූටි ළමයිනේ. මෙහෙම එකක් නැහැ. මේ හැමෝම හරිම ආසාවෙන් ඔන්න ඕක ඇඳගත්ත මූණේ එක ඩිසයින් තිබ්බා. ඉතින් එයාලා කැමති ඒවා ඇඳගත්තා. බලන්නකො මගේ ඉන්න මේ ඩාන්සින් කරන ගර්ල් ලස්සනයිද කියලා. මෙන්න මේ පුංචි යාළුවවත් මං අතේ ඇඳගත්තා. ඊට අමතරව මෙන්න මේ ඊස්ට් එග් හම්බුණා අපිට. මේ තියෙන්නේ ෂෝට් ගේම් එකක්. මේකට වයසක් තිබ්බේ නෑ. තරුණ අයයි එතකොට වැඩිහිටි අයයි දෙගොල්ලොම සහභාගී වුණා. මෙතන තියෙන විශේෂත්වය තමයි ලංකාවේ නම් සාමාන්‍යයෙන් වැඩිහිටි අය මේ වගේ ගේම් එකක් තියදී සහභාගී වෙන්නේ නෑනේ. හැබැයි මෙහි නම් එහෙම නෑ. මෙහි යාළුවා හරිම උනන්දුවෙන් ජව සම්පන්නව තමයි මෙන්න මේ සෙල්ලම කරන්න සහභාගී වුණේ. ඉතින් මටත් හරි ආස හිතුණා. මොකද මේක මටත් අලුත් අත්දැකීමක්නේ. මේ ඉන්නේ ඒ පල්ලියේ හිටපු සිස්ටර්ලයි ෆාදර්ස්ලයි. මේ බලන්නකෝ එයාලා හරිම සතුටින් ඒ වගේම විනෝදෙන් ඒ දවස ගත කරපු විදිය තමයි මේ තියෙන්නේ. කිසිම වයස් භේදයක් නැහැ ඉතින්. තරුණ අය, වැඩිහිටි අය, පුංචි අය හැමෝම එකතු වෙලා ඒ දවස ගොඩාක් විනෝදෙන් ගත කරා. මට ඉතින් මේව දැක්කාම අපි ඉස්සර අපේ පල්ලිවල ගත කරපු කාලේ මතක් වුණා. මේ වගේ වෙන රටක නොදන්න පිරිසක් එක්ක මෙහෙම කාලේ ගත කරන්න හම්බුනාම ඒක ඉතින් වෙනම අත්දැකීමක්. මම හැමදාම හිතන දෙයක් තමයි අපිට අලුත් අත්දැකීම් හම්බ වෙද්දී, අලුත් අවස්ථා හම්බ වෙද්දී අපි ඒ දේවල් අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. මොකද මේ දේවල් ඉතින් අපිට හැමදාම ලැබෙන දේවල් නෙමෙයි. ඒ ලැබෙන අවස්ථා අපි මග අරගන්න හොඳ නැහැ. මගේ ජීවිතේට මේ පාස්කු මංගල්‍යේ හරිම මතක සටහනක් විදියට එකතු වෙලා තියෙවි. ඊයේ ගත කරපු කාලේ හරිම ආදරණීයයි. ඉතින් මේක මට හැමදාටම මතක හිටියේවි.